Hi guys. Hi Glenn. Hi. ඉතින් අද අපි යනවා සූට් එක්කට. අපි සන්ඩේ දවසක්. ඉතින් අපි අද යනවා සූට් එක්කට. පළතුරුයි එළවලු ටික ගන්න. ඉතින් ගෙදරට ගොඩක් බඩු ගන්න නැහැ අද. අපිට අවශ්‍යව ගන්න නැහැ. ඉතින් අද සන්ඩේ කියන්නේ සූට් එක්කට එළවලු පළතුරු ගන්න දවස. ඉතින් එයාට සතියකට විතර ඇති වෙන්න එළවලු පළතුරු ගන්න තමයි යන්නේ. එහෙනම් අපි බලමු අද මම මොනවද සූට් එක්කට අරන් දෙන්නේ කියලා. හොඳ? බයිකේ. Bye. ඔන්න ඉතින් දැන් මේ අපි යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් අපි ආවා හැමදාම අපි මේ සුපර් මාකට් එකෙන් තමයි බඩු ගන්නේ. ඉතින් දැන් අපි අතුරට යන්න හදාන්නේ. ගිහින් බලමු අද අපි මොනවද සෝට් එකට අරගන්නේ කියලා. ඉතින් මේ මිල ගණන් මම ඔයාලට ගෙදර ගිහිල්ලා කියන්නම්. නැත්නම් මේ වෙලාවේ කී වෙලාවක් නැහැනේ. ඉතින් ඔය සෝට් එකේ එක දේවල් ඉල්ලනවා. එක දේවල් කියන්නේ එයා දැන් දන්නවා එයා කන්නේ මොනවද? එයා කන්න කැමති මොනවද කියලා එයා දන්නවා. එයා ඉතින් ඔය කියනවා දොඩාන් ඇපල් කියලා වගේ ඒ වචන කියන්න පුළුවන්. ඉතින් මම එයාට ඇපල් ගත්තා, ඩ්‍රැගන් ෆ්‍රූට් ගත්තා. ඊට පස්සේ මම එයාට කෙසෙල් අරගත්තා. ඉතින් මම මේක ඇතුලෙන් ගත්තේ මේ පළතුරු ටික විතරයි. ඊට පස්සේ මම එළවලු ටිකක් ගත්තා. ඉතින් මම අද එළවලු ගන්නේ සූට් එකට විතරයි. මොකද සාමාන්‍යයෙන් අපිටත් එක්ක එළවලු ගන්නේ වෙන දවසක. මොකද අපි සතියට සැරයක් එළවලු ගේනවා. ඉතින් අද මම මේ වෙනම සූට් එකට විතරයි අරගන්නේ. ඉතින් යාට ඇතුලෙන් තමයි අරගන්නේ. නැත්නම් ඉතින් ඕගොල්ලෝ හිතයි මේගොල්ලෝ මේ මෙච්චර මේ චුට්ටක කන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි මාළු ගන්නවා. සූට් එකට මාළු අරගත්තා. දැන් මේ මම ගත්ත බඩු ටික කිරා ගන්න එපා බිල් කරගන්න කලින් ඉතින් මේ කිරන ගමන් තමයි යන්නේ ඊට පස්සේ අපි ගියා බඩු ටික බිල් කරලා කැෂියර් එකට බිල් කරලා ගෙදර ආවා දැන් අපි බලමු මොනවද අද අපි සූට් එකට අරගෙන ආවේ කියලා ඉතින් මම මිල ගන්නොත් කියන්නම් දැන් අපි බලමු සූට් එකට මොනවද අද මම අරගෙන ආවේ කියලා ඉස්සලාම අපි ටේබල් එක උඩින් බඩු ටික තියාගෙන ඉමු මුකුලන්න මිටිය වෙලා තිබ්බා රුපියල් 75ක් ඊට පස්සේ ලීස් ගෑම් 245ක් රුපියල් 210යි එතකොට රෙවිති ගෑම් 80ක් අරන් තිබ්බා රුපියල් 28යි වෙලා තිබ්බේ රටකචු ගෑම් 200ක් අරන් තිබ්බා 180යි ඊට පස්සේ සීනි කැසල් කිලෝ 1.90ක් තිබ්බා 228යි වැටලා තිබ්බේ ඩ්‍රැගන් ෆෘට් ගෙඩිය නම් ගෑම් 395ක් තිබිලා 1028ක් වැටලා තිබ්බා ඇපල් ගෙඩි දෙකට නම් ගෑම් 290ක් ගෙඩි දෙකටම 458ක් වෙලා තිබ්බා හැබැයි ඉතින් මට හිතෙනවා එතනින් ගත්ත එක අපරාධ කියලා සාමාන්‍ය කඩේකින් වගේ ගත්ත නම් ගෙඩි 4ක් විතර මට හිතෙන විදිහට ගන්න පුළුවන්. දුම 3ක්වත් ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් සූට් එකට ගෙන ආපු චුටි එළවලු ටික තමයි තිබ්බේ. ඉතින් ඒවයි නම් ප්‍රයිස් කියන්න අවශ්‍ය නැහැ කියලා මට හිතුණා. ඉතින් අද ඔන්න වගේ චුටි වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මොකද අපේ පැත්තේ බඩු ගණන් වැඩිද, අඩුද, ප්‍රයිස් එක සාධාරණයිද? ඉතින් ගිහිල්ලා සතුටින් ඉන්න. බයි. චාෝ. ආදරේ.